මේ කතාව කතා කරනකොටත් හරිම කනගාටුයි. ඇහෙනකොට හරිම කනගාටුයි. අපි ලංකාවේ කාන්තා ඓතිහාසිකයන් ගැන, කාන්තාවගේ ආරක්ෂාව ගැන, කාන්තාවට ලැබිය යුතු තැන ගැන හැමදාම මමත් වීඩියෝ වලින් හැම වෙලේම කතා කරනවා කාන්තාවන්ගේ සුරක්ෂිතභාවය ගැන. නමුත් ඊයේ ප්‍රවෘත්ති වලට මම දැක්කා අනුරාධපුර රෝහලේ රැකියාව කරන තරුණ වෛද්‍යවරිය ඇය වැඩමුළුවේ අවසන් කරලා තම නේවාසික ස්ථානට යනකොට ඇයව බලාත්කාරයෙන් අල්ලගෙන තව නේවාසික ස්ථානෙම ඇයව වද කූර වද හිංසා දීලා ඇය දූෂණයට ලක් වෙනවා. ඇයව මරලා දැම්මේ නැත්තේ ඇගේ පෙර වාසනාවකට වෙන්න ඇති. නැත්නම් ඒ දේ සිද්ධ වෙනවා. එහෙමනේ අපේ රටේ ගොඩාක් තැන්වල පුංචි දරුවන්ව, තරුණ කාන්තාවන්ව, තරුණ ළමයිව දූෂණය කරලා මරලා දානවා, කපනවා, අතපය වෙන්න කපනවා, කොටනවා. මේවා ඇයි වළක්වන්න බැරි? රටේ නීතිය මොකද්ද? මේ රටේ බලධාරීන් නිදිද? මෙච්චර විනාශයක් රටේ වෙනකොට බලධාරීන් ඒකට නීතියට දෙනවා. පොලිසිය කණ්ඩායම් 5ක් 6ක් 10ක් ගියාලු ඒ චූදිතයව අල්ලන්න. ඒකව අල්ලගත්තත් එකයි මැරුවත් එකයි දැන් වැඩක් නැහැ. අහිංසක දරුවාට වෙන්න ඕනේ විනාශය වෙලා ඉවරයි. මේක ඊයේ වෙච්ච දේ විතරක් නෙමෙයි හෙටත් වෙනවා අනිද්දාත් වෙනවා. මේ රටේ කොච්චර කාන්තාවෝ තරුණ අය දරුවෝ පුංචි ගෑනු දරුවන්ට මේ වගේ විනාශවල් උනාද වෙනවද? ඇයි මේවා වළක්වන්න නීති ක්‍රියාමාර්ග ගන්න නැත්තේ මේ රටේ බලධාරීන්? නීතියක් තියනවා කිව්වට මේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් කවදාකවත් මේ වගේ අපරාධ මේ ලංකාවේ ඇතුළත වෙන්නේ නැහැ. මේ වගේ උන්ට එල්ලුම් ගහ ප්‍රසිද්ධ එල්ලුම් ගහ තමා මේ වගේ අපරාධකාරීන්ට දෙන්න ඕනේ එකම දඬුවම ප්‍රසිද්ධ එල්ලුම් ගහේ ගල් ගහලා ඉස්සර වගේ ප්‍රසිද්ධිය ගෙනල්ලා මරන්න ඕනේ. නමුත් නීතියට මේවා දුන්නාම අර අගතියට ලක්වෙච්ච කාන්තාව තමා ආය අපහාසයට ලක් වෙන්නේ, ආය නින්දාවට ලක් වෙන්නේ. නීතියට ගියාමත් ඒක හරියට ඒ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා. දැන් වෛද්‍යතුමෙක් කිව්වා මම ඇහුවා ප්‍රවෘත්ති වලට නේවාසික ස්ථානවල දොරවල් වලට අගුල් නැහැයිලු. එහෙම තැන්වලද ඈත දුර ඉඳලා එන දරුවන්ව නවාතැන් ගැහැණු දරුවන්ට නවාතැන් දෙන නේවාසික ස්ථාන රජයේ නේවාසික හෝ ප්‍රයිවට් හෝ මොකකාරේ සේවා ස්ථානවල දොරාගුල්ලත් නැත්තම් දරුවෝ කොහොමද ගැහැණු දරුවෝ විතර නෙමෙයි පිරිමි දරුවන්ටත් මේක මහ ලොකු අවදානමක්. ගිහින් කොහොමද රාත්‍රී කාලේ නෙමෙයි දවල් කාලේවත් අගුළු දාන්න නැති තැන්වල කොහොමද ළමයි නේවාසිකව ඉන්නේ? ඇයි ඒවා බලධාරීන් සොයා බලන්නේ නැති? ස්පිරිතාලෙත් බලධාරීන් ඉන්නවනේ. අපි බලධාරීන් කියලා හැමදාම කතා කරාට ස්පිරිතාලෙත් ඒවට ඉන්නවා ඒවා බලන්න හදන්න අය. මේක මිසී කෙනෙකුට වෙන්න පුළුවන්, වෛද්‍යවරියෙකුට වෙන්න පුළුවන්, ඇටෙන්ඩන්ට් කෙනෙකුට කාට හෝ කවුරු හෝ කාන්තාවක්. ඒ කාන්තාවන්ට මේ විදිහට දූෂණයට ලක් වෙනවා නම්, මේ විදිහට මරලා දානවා නම්, විනාශ කරනවා නම් ඇයි මේවට නිසි ක්‍රියාමාර්ග තාම මේ රටේ ගත්තේ නැත්තේ? ඉතින් අපේ රට ගැන මොකද්ද අපි කතා කරන්නේ? අපි කාන්තාව වශයෙන් කනගාටු වෙනවා කියන වචන විතරද අපිට කියන්න පුළුවන්. මේකට මට මාර තරහෙන් මම මේ කතා කරන්නේ. ගොඩක් තරහයි මේ අහිංසක දරුවෙකුට වෙච්ච විනාශ ගැන. ඒ දරුවගේ ජීවිතේම විනාශයකට කරලා දාපු ඔය පාපතරයව අල්ලගෙන ඔකව ප්‍රසිද්ධියේ ගල් ගහලා මරන්න ඕනකව ප්‍රසිද්ධිය එල්ලන්න ඕන. ඒක තමයි නීතිය. අපේ රටේ එල්ලුම් ගහක් තියෙනවලු නේද? තියෙනවලු. එල්ලුම් ගහට ඔය වගේ අපරාධකාරීන්ව ඇයි ප්‍රසිද්ධිය එල්ලන්නේ නැත්තේ? එක්ක එල්ලුවා නම් මේ වගේ විනාශ කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ. මේක එකක් නෙමෙයි. මීට ප්‍රථම මීගමුවේ රෝහලේ තට්ටු ගන්නාවකින් රෝගියෙක් කාන්තාවක් බිමට පැනලා මැරුණා. ඒත් ඇයව දූෂණය කරලා ඇය බිමට පැනලා මැරුණේ බේරෙන්න ගිහින්. ඒකත් එහෙමම යට ගියා. පාසැල්වල රැකියා කරන ස්ථානවල, ගාමන්ට් වල, බස් වල, කෝච්චි වල කොච්චර දූෂණයට ලක් කරලා විනාශ කරනවද ගෑනු දරුවන්. උපකාරක පන්තිවල මේ ළඟදීත් උපකාරක පන්තියක ගුරුවරයෙක් තරුණ දරුවෙක් පන්ති නැති වෙලාවක ගෙනල්ලා දූෂණය කරනවා. වීඩියෝ එකක් මම දැක්ක. ඒකත් ප්‍රවෘත්ති වලට තමයි දැක්කේ. ඒවට නිසි ක්‍රියාමාර්ග ගත්තද කියන්න දන්නේ නැහැ. නීතියට දැම්මා. නීතියෙන් ළමයා අගතියටපත් වේ, ළමයා අපහාසයට ලක් වේ. ඒක තමයි අපේ රටේ නීතිය. ඇයි පුනා ඒ ළමයාගෙන් වෙච්ච දේ මහා ඉන්නවා මිසක් ඒක හරි ක්‍රියාමාර්ගෙ ගන්නෙ නැහැ. මේ ලංකාවේ නීතියක් තියෙනවා නම්, ලංකාවේ කෙරෙන ඕනම ආයතනයක පිළිවෙලක් තියෙනවා නම්, ඒ පිළිවෙලක් හරියට කෙරෙනවා නම් මේ වගේ අපරාධ ලංකාවේ වෙන්නේ නැහැ. කාන්තාවන්ට මේ වගේ විනාශවල් වෙන්නේ නැහැ. අතපය කපලා දානවා, තරුණ ගැහැණු දරුවන්ව මරලා දානවා, පාසල් ශිෂ්‍යාවන්ව පිහියෙන් ඇල්ලා දාන යුගයක් ඊයේ පෙරේදා තිබ්බනේ. මේ ළඟදීත් පාසල් යන දැරියක්ව පිහියෙන් ඇල්ලා ඇගේ පෙම්වතා මරලා දැම්මා. ඕ වගේ දේවල් විශ්වවිද්‍යාලයක දරුවෙක්ව ආය
පිහියෙන් ඇන්ලා ඊයේ පෙරේදා පිහිපාරවල් කීපයක් ඇන්ලා මරලා දාලා තිබුණා. මේවා ප්‍රවෘත්තියක් පමණයි. මං හිතන්නේ මේ ලංකාවේ මේක මහා ලොකු මීඩියා වල යන ප්‍රවෘත්තියක් විතරයි. කාන්තාවට නිසි ආරක්ෂාව, නිසි රැකවරණය, නිසි තැන අද වෙනතුරු නෙමෙයි හෙට වෙනතුරු නෙමෙයි කවදාක්වත් ලැබෙන්නේ නැහැ. අපි කාන්තා දිනය කියලාත් කතා කළේ කාන්තාවන්ට නිසි තැන, නිසි අයිතිය, නිසි ආරක්ෂාව ලබා දෙන්න කියලා මමත් කතා කළා. නමුත් අද අහන්න තියෙන්නේ මොනතරම් විනාශයක්ද මේ කාන්තාවන්ට, දරුවන්ට, විශේෂයෙන්ම පුංචි දරුවන්ට. පුංචි දරුවෝ දූෂණය කරලා මරලා දානවා. පුංචි දරුවා අද කී දෙනෙක් දූෂණය වෙනවද? බාන මේ වෛද්‍යවරය මොනතරම් දරුවාට උගන්නලා දරුවව උස්මහත් කරලා දෙමාපියන් රැකවරණයක් ඇතුව නේද මේ හොස්පිටල් එකට ඒ දරුවව රැකියාවට එව්වේ. ඒ දරුවව නේවාසික ස්ථානට යනකොට ගෙනihin දූෂණය කරලා කූර වද හිංසා දීලා ඇයව විනාශ කරලා දැම්මා. මේ නීතිය නිශ්ශබ්දව ඉන්නවා. නීතිය විතර නෙවෙයි මේ රටේ ක්‍රියාකලාපය. රටේ ආරක්ෂාව කොහොමද? කාන්තාවන්ට රටේ ආරක්ෂාවක් නැහැ. අපේ ලංකාවේ කතා කරොත් කාන්තා අයිතීන් ගැන කතා කරනවා, කාන්තාවට ලැබිය යුතු දේවල් කතා කරනවා, අපි කාන්තාව වෙනුවෙන් මේ දේවල් වෙන් කරනවා කියලා. කිසිම දෙයක් වෙන් කරාට වැඩක් නැහැ. කාන්තාවගේ ආරක්ෂාව තර කරන්න ඕනේ. කාන්තාවගේ රැකවරණය තර කරන්න ඕනේ. ගෙවල් ඇතුලේ කාන්තාව මරලා දානවා. තම ස්වාමියා මරලා දැම්මා කියන එකත් මිනිමරුමක්, අසාධාරණයක්, අපරාධයක්. ඒ වගේ දේවල් කොච්චර වෙනවද? මේවා බලාගෙන ඉන්න මේවට කාන්තාව විතර නෙමෙයි අපි හැමෝම මේවට ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ. අපි හැමෝම එක වගේ අපි හැමෝම මෙවැනි අපරාධ වලට නොවෙන්න ක්‍රියාමාර්ග ගන්න එකතු වෙන්න ඕනේ. කාන්තාවන් විශේෂයෙන්ම හැම කාන්තාවකටම මං කියන්නේ මේවට අපි ඇත්තටම එළියට බහින්න ඕනේ. මේ වගේ විනාශවල් වෙනකොට නිශ්ශබ්දව ඉන්න හොඳ නැහැ. ඒ හොස්පිටල් එකේ අය ක්‍රියාමාර්ගයක් අරන් අද උද්ඝෝෂණයක් කරනවා කියලා තමයි මම ඇහුවේ ප්‍රවෘත්ති වලට. මුළු ලංකාවෙම මේ වෙච්ච විනාශය වෙනුවෙන් උද්ඝෝෂණය කරලා හැමෝම එළියට බහින්න ඕනේ කියන තැන මම ඉන්නවා. මොකද ඔය වගේ අපරාධයක් එකක් වුණා නෙමේ, මේක දෙකක් වුණා නෙමේ, තුනක් වුණා නෙමේ, හෙටත් තව වෙනවා. අනිද්දාත් තව අහිංසක දරුවෙක්ව, ගැහැණියක්ව, තරුණියක්ව විනාශ කරනවා, දූෂණය කරනවා, මරලා දානවා. මේවා දැඩි ක්‍රියාමාර්ග, දැඩි නීති අරගන්න ඕනේ. ඒ වගේම ඇයට ආරක්ෂාව සැලසිය යුතුයි. නේවාසික ගාරවලට කෝ ආරක්ෂාව, නේවාසික නැවතිලා ඉන්න තැන් වලට කාන්තාවන්ගේ ආරක්ෂාවක් විශේෂයෙන් ඕනේ. ඕනම තැනක ඕනේ ගාමන්ට් එකක හරි පාසලක හෝ එතකොට උපකාර පන්තිවල විශේෂයි. දැන් උපකාර පන්තිවල හරීම ප්‍රශ්න ඇති වෙලා තියෙනවා ලංකාවේ දරුවන්ට. ඒවා අනිවාර්යෙන් නවත්තන්න නීතිය, මේ පොලිසිය නීතිය අපේ රටේ මේවට තමයි ඉස්සරහට එන්න ඕනේ. මේවා වෙනුවෙන් තමයි ක්‍රියාමාර්ග ගන්න ඕනේ. මොකද කාන්තාවකට මේ තරම් විනාශයක් වෙනකොට තවත් කාන්තාව හෝ තවත් මේ රටවැසියන් නිශ්ශබ්දව හිටියොත් මේට වැඩිය දේවල් හෙට තමන්ගේ දරුවට සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා නිසි ක්‍රියාමාර්ගයක් ගන්න හැමෝම එකතු වෙන, මාත් එකතු වෙනවා, හැමෝම එකතු වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම මම රජයෙන් විශේෂයෙන් ඉල්ලනවා හැම නේවාසික ස්ථානවලටම පුද්ගලික තියෙන නේවාසික ස්ථානවලත් ඒවට රූල් දාන්න. ඒවට කන්ඩිෂන් දාන්න ඕනේ. මේ විදිහට තමයි නේවාසිකාගාරයක් පවත්වාගෙන යන්න ඕනේ. මේකට ආරක්ෂාව තියෙන්න ඕනේ. ඒවා බලා ගන්න පාලිකාව ඕනේ. නැතුව හිතන තැන්වල නේවාසිකාගාර දාලා දරුවන්ගේ ජීවිත, තරුණියන්ගේ ජීවිත විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා මං ඉල්ලා සිටිනවා. මෙවැනි දේවල් ආය නොවෙන්න නම් දැඩි නිසි ක්‍රියාමාර්ගයක් රජය ගත යුතුමයි. ජනාධිපතිතුමනි, කාන්තාවක් වශයෙන් මං ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා අහිංසක කාන්තාවන්ට, අහිංසක දැරියන්ට, අහිංසක පුංචි ගැහැණු දරුවන්ට, තරුණයන්ට මේ වෙන විනාශය වළක්වන්න ඔබතුමා නිසි ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ. ඔබතුමා නිසි අවධානයක් යොමු කරන්න ඕනේ. එක දවසකට දෙකකට නෙමේ, හැමදාටම නීති පද්ධතියක් ගෙනල්ලා ඒ නේවාසිකාගාර පවත්වාගෙන යන ඒවට හරි ආරක්ෂාව රැකවරණය දිය යුතුයි. මේවා අහන්නවත් මේවැනි දේවල් නොවිය යුතුයි මේ ලංකාවේ. කාන්තාවට මේ වෙන අසාධාරණ වෙනුවෙන් අපි නැගී සිටින්න ඕනේ.